මේ ගමු බන්ධනාගාරයේ සිදු වූ ඛේදවාචකය වැනි දරුණු විනාශකාරී සිදුවීම් බුදුදහමට අනුව මධ්‍යස්ථව සහ ගැඹුරින් විග්‍රහ කළ හැකි. ධර්මානුකූලව මෙවැනි දී සිදුවීමට බලපාන හේතු සහ ඒවා වැළැක්වීමට ගත හැකි ක්‍රියාමාර්ගයන් එබී නිවන් මඟ ඔස්සේ අද අප මෙසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. බුදුදහමට අනුව ඛේදවාචක විග්‍රහ කිරීම. අකුසල මූලයන් ක්‍රියාත්මක වීම. ලෝභ, ද්වේෂ, මෝහ ඕනෑම ප්‍රචණ්ඩත්වයක් හෝ විනාශයක් පිටුපස තිබෙන්නේ පාලනය කර නොගත් කෙලෙස්ය. බන්ධනාගාරයක් තුළ ඇතිවන නොසන්සුන්තා හෝ ගැටුම්වලට ප්‍රධාන හේතුව ද්වේෂය, ක්‍රෝධය, වෛරය, පළිගැනීමේ චේතනාව සහ මෝහය, මුලාව, තීරණ ගැනීමේදී ඇතිවන බුද්ධිහීනකමයි. සිතේ උපදින මේ කෙලෙස් බාහිර සමාජයට මුදා හැරීමෙන් මහත් විනාශයක් සිදුවේ. කර්ම විපාක සහ හේතුඵල දහම. පටිච්ච සමුප්පාදය. බුදුදහම පෙන්වා දෙන්නේ හේතුවක් නොමැතිව කිසිවක් සිදු නොවන බවයි. හේතුම් පටිච්ච සම්භූතං. සිරගයක සිදුවන ඛේදවාචකයක් යනු එක් මොහොතක අදිසිවන දෙයක් නොවේ. එය පාලනාධිකාරී දුර්වලතා, රැඳවියන්ගේ මානසික පීඩනය, නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය සහ පහසුකම් අවමවීම වැනි හේතු ගණනාවක ඵලයකි. උදාහරණයක් ධර්මයේ සඳහන් කාලි යක්ෂණියගේ කතාව මෙයට හොඳ උදාහරණයකි. වෛරයට වෛරයෙන් පිළිතුරු දීමට යාමෙන් සිදුවන්නේ විනාශය අතිවිශාල වීම පමණකි. බන්ධනාගාරයක පවතින දැඩි පීඩනය ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට යාමෙන් සිදුවන්නේ මුළු පද්ධතියම විනාශ වී ජීවිත රැසක් අහිමි වීමයි. නහි වේරෙන් වේරාණී, වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳේ යන ධර්මතාව මෙයට ඉතා හොඳින් ගැලපේ. මෙවැනි ඛේදවාචක වැළැක්වීම සඳහා කළ යුතු දේ බුදුදහම යනු ප්‍රායෝගික දර්ශනයකි. මෙවැනි විනාශයන් වැළැක්වීමට දේශපාලනික, සමාජීය සහ පුද්ගලික මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග ධර්මයේ අන්තර්ගත වෙයි. රාජ්‍ය සහ පාලන තන්ත්‍රයේ සාධාරණත්වය. දස රාජ ධර්ම. චක්කවර්ති සීහනාද සූත්‍රයේ පෙන්වා දෙන පරිදි පාලකයන් රටේ වැසියන්ට, සිරකරුවන්ට පවා සාධාරණව සහ දයාවෙන් යුතුව සැලකිය යුතුය. සිරකරුවන්ද මනුෂ්‍යයන් බැවින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා ආහාර, සෞඛ්‍ය නමාතැන් නිසි පරිදි ඉටු කිරීම පාලනාධිකාරියේ වගකීමකි. එම පහසුකම් අහිමිවීම ඇරලි සහ ඛේදවාචකයන්ට මඟ පාදයි. දණ්ඩනය වෙනුවට පුනරුත්ථාපනය. අංගුලිමාල පුවත. බුද්ධහමේ ඇති හොඳම උදාහරණය අංගුලිමාල චරිතයයි. දරුණු මිනිමරුවෙකු වූ අංගුලිමාලව බුදු හිමියන් දඬුවම් කර දමනය කළේ නැත. උන්වහන්සේ ඔහුව මනෝවිද්‍යාත්මකව පුනරුත්ථාපනය කළහ. බන්ධනාගාරය යනු දඬුවම් දෙන වධකාගාර නොවී වැරදිකරුවන් යහපත් මිනිසුන් කරන පුනරුත්ථාපන මධ්‍යස්ථාන විය යුතුය. මානසික සුවතාව සහ අධ්‍යාත්මික සංවර්ධනය. සිරකරුවන් වෛරයෙන් සහ ක්‍රෝධයෙන් මුදවා ගැනීමට නම් ඔවුන්ට නිවැරදි මානසික උපදේශනය සහ ආගමික පරිසරයක් ලබා දිය යුතුය. මෛත්‍රී භාවනාව වැනි ප්‍රායෝගික අභ්‍යාස මගින් සිරකරුවන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේද ආතතිය සහ කෝපය පාලනය කළ හැකි. පාලකයන් සහ නිලධාරීන් සීඛ බලයෙන් යුක්ත වීම. බන්ධනාගාර නිලධාරීන් තුළ කිරි ඔතක් වැරදි කිරීමට ඇති බිය සහ ලැජ්ජාව පැවතිය යුතුය. දූෂණය, අල්ලස සහ පක්ෂපාතිත්වය නතර කර නීතිය සහ සාධාරණත්වය
සැමට පොදුවේ ඉටු කරන්නේ නම් කිසිදු නොසන්සුන්තාවක් ඇති නොවේ. සංක්ෂිප්තව මීගමු සිරගෙදර ඛේදවාචකය අපට කියා දෙන්නේ වෛරය, ක්‍රෝධය සහ ක්‍රමවේදයන්ගේ දුර්වලතාවන්හි දරුණු ඵල විපාකයි. මෙවැනි විනාශයන් නැවත නොවීමට නම් බුදුදහමේ දැක්වෙන සානුකම්පිත මනුෂ්‍යත්වයට මුල් තැන දෙන දඬුවමට වඩා පුනරුත්ථාපනය අගය කරන ප්‍රවේශයකට සමස්ත බන්ධනාගාර පද්ධතියම පරිවර්තනය කළ යුතුමය. ඒ නිවන් මඟ තුලින් නැවත හමුවන තෙක් ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.